ඉක්මනින්ම පුංචි පැටියට හදලා දෙන්න පුළුවන් පෝෂදායි බතක් ගැන අද අම්මලාට මම වීඩියෝ එකක් අරගෙන ආවා. මේ ඔක්කොම එළවලු, චිකන්, එළවලු කැමති ඕන මෙලවුලක් දාලා අපි අර සුප් එකක් හදා ගන්න ඔය විදිහට හදාගන්න. මේක දැන් මම ගෙදර අපිට රැට කන්න හදපු සුප් එකක්. මේකට මම ගම්බිරිස් දාන්න නැතුව නිකම් ලුණුයි කහකුඩුයි තුනපායි චුට්ටක් දාලා එළවලු ඔක්කොම දාලා හොඳට තඹ ගත්තා. තඹගෙන ඊට පස්සේ බබාට අවශ්‍ය ප්‍රමාණය අයින් කරගෙන ඊට පස්සේ අපි වැඩිහිටි කට්ටිය අපි කනකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට ගම්බිරිස් දැවිල්ල දා ගන්න පුළුවන්. ඉතින් බබාට දැවිල්ල දාන්න නැති නිසා යාට මම වෙනම ටිකක් අයින් කරා 3-5යි කහ කුඩුයි ලුණුයි ටිකක් දාලා තමයි මේ කැමති ඕන මෙලවුලක් දාලා හොඳට තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මම ටිකක් යාට අයින් කරගත්තා. ඊට පස්සේ අපි ආල් ටිකක් අරගෙන ඒක චුට්ටක් ලිපේ තියමු. වතුර ටිකක් දාලා ලිපේ තියන්න ආල් ටික වතුර සාමාන්‍ය මට්ටමට තියාගෙන ඊට පස්සේ බටර් ටිකක් දාන්න මේකට. බටර් ටිකක් දාලා මේක හොඳට දැන් මේ ආල් ටික පොඩ්ඩක් තැම්බෙන්න තියන්න. ඔයගොල්ලන් සුප් එක අර එළවලු ටික අයින් කර ගන්නකොට ඒකේ වතුර ටිකකුත් තියාගන්න. ඒකේ වතුර ටිකකුත් ගන්න. මොකද අපි මේ බත් එක උතුරනකොට මේක ඔක්කොම මේකට දාන්න ඕන නිසා වතුර ටිකක් සුප් එකේ වතුර ටිකක් මේකට තියාගන්න. ඊට පස්සේ මේකට බටරුයි අවුරුද්දට වැඩි බබෙක් නම් ලුණු චූට්ටක් දාන්න මේකට. ලුණු චුට්ටක් දාලා දැන් මේක අපි වහලා උතුරන්න තියමු හොඳට. දැන් මම ලිප වාගත්තා. බත් ටික දැන් තැම්බෙලා තියෙන්නේ. මේ සාමාන්‍ය හොඳට තැම්බුණාට පස්සේ මේක ඔයගලන්ට බත් එක උතුරනකොටත් මේ එළවලු ටික දා ගන්න පුළුවන්. මම උතුරනකොට දාන්නේ නැහැ. මොකද අපේ බබා ගොඩක් බෙරි වෙලා කන්නේ නැහැ. දැන් මේ බත් ටික තඹ ගත්තට පස්සේ මේ එළවලු ටික මේකට ඔක්කොම දාගන්න. දාගෙන මේක හොඳට අර වතුර ටිකයි එළවලු ටිකයි ඔක්කොම හොඳට දැවටෙන්න මේක හොඳට දැන් මික්ස් කරගන්න. දාගත්ත බත් එක තමයි මේ තියෙන්නේ. අර එළවලු ටික ඔක්කොම කලවම් කරලා බත් එකට කලවම් කරා. දැන් මේක අර අපි සුප් එකක් විදිහට හදාගත්ත මේ එළවලු ටිකනේ. ඒක දැන් මේ බත් එකට කලවම් කරාම මාරම රසක් එන්නේ. මොකද සුප් එකක දැන් අර චිකන් වල තියෙන රසත් එක්ක සුප් එකක තියෙන රසට තමයි මම මේ බත් එකතු කරේ. දැන් මේක බබා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න තියෙන්නේ. බබා කන කප් එකට දාලා බබාට දෙන්න තියෙන්නේ. මේක හදාගත්තට පස්සේ මේම තමයි තියෙන්නේ. මම මේක පොඩි කරන්නේ නැහැ. මොකද අපේ පුංචි පැටියා ගොඩක් කෑම බෙරි කරලා කන්නේ නැහැ. මේවයි කෑලි අවු වෙන්න තමයි එයා කන්නේ. ඉතින් ඔයාගේ බබා කෑම ටිකක් බෙරි කරලා කන බබෙක් නම් මේක ටිකක් වතුර ටිකක් තියෙද්දි වතුර උතුරනකොට මේ අර එළවලු ටික දාගෙන මේකට බෙරි වෙන්න හොඳට තඹ ගන්න. මේ කෑම එක මාස 7 සිටම බබාලට දෙන්න පුළුවන්. අවුරුද්දට අඩු බබෙක් නම් ලුණු දාන්න නැතුව මේක මේ විදිහටම හදාගන්න. අවුරුද්දට වැඩි බබෙක් නම් ලුණු චුට්ටක් දාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් ඔයාගේ පුංචි පැටියටත් මේ වගේ රස පෝෂදායක බත් එකක් හදලා දීලා බලන්න අනිවාර්යෙන් ආසාවෙන් කයි.